මම ගෙදර අයියා හරි මම කරන්නේ තුවාලයක් කියලා. ඈ මොකද කරන්නේ? තුවාලේ පිළිසිදු කරලා බේරිලා. ඒ තුවාලේ මට හොදලා ඊට පස්සේ පොඩ්ඩක් සජිව දාලා මට තුවාලේ පිළිසිදු කරනවා. ඊට පස්සේ තුවාලේ මොනවද කියලා දාලා තුවාල වලින් ගලායන වතුරින් හොදලා මේ වෙටිකල් හරි බිල්ඩින් හරි තුවාල ගාලා තුවාල කව කරන්නේ මුත්‍යාගේ මාපස්සේ තුවාලේ සමන් වතුරෙන් හොදලා ආයෙ පිරිසුදුෙන් හොදලා ඊට ගෙදර තියෙනවා නම් වෙටින් තමයි හොදලා බලන්න නැත්නම් නොමල් සයිලයි ගොඩක් හොදලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය කුසේ තුවාලයක් මොකද ඉස්සරලාම කරන්නේ ටැප් එකක් තියෙනවා. එතෙන් දෙකිලා තුවාලේ හොදට හොදන්න ඕනේ. මොකද මේව වැටුනහම විමතින විශ්වවිද්‍යාලයේ තේරෙනවා තුවාල දෙනවා. පැහැදිලිනේ? ඒ තුවාල විශ්වවිද්‍යාලය තුවාල කැසවනවා කියලා හරියට නේද? කැසවන්න බලන මොකද කරන්න ඕනේ? තුවාලේ හොදන එක. තුවාලේ හොදන එක අර පුතක් කියවා මෙතන දැන් කියවා. හැබැයි අපි ඒක හොදන්න ගලාගෙන යන වතුරේ එකක් කියවා. සරන් දාලා හොදට හොදන්න ඕනේ. හැබැයි මේ ගලන තුවාලයක් දෙන්න බෑ ඕනේ. දැන් මේ වගේ තුවාලයක්. දැන් මම කිව්වේ කුලිම ජීවීමක් වෙන එක එහෙම පුළුවන් කරන්නේ. ඒතර ගලාගෙන යන වතුරේ සවන් දාලා හොදලා තෙත මාතු කරනවා. තෙත මාතු කරලා ළඟ තියනවා නම් හැබැයි සර්ලි කර දාන්න ඕනේ නෑ. දැම්මොත් එහෙම දැන් ඉන්නේව නෑ. දුවනවා. දානවානේ. කවදාවත් සර්ලි කර දාන්න එපා ඈ. ඒතකොට වේතලින් කියනවා නම් අර මොනවා හරි කියනවා කියනවා. හරිද? ඉස්සරවම අපිට මට වගේ පොඩි කාලේ මම ගියා දරුවනේ. මේ ෆෝන් එක කපන්න. මොඩි කාලේ මට මම හිතා කවුරුත් නැහැ කියලා. ෆෝන් එක කපලා ඉන්නවා නේද? තමයි රේසර් කියමුණා. ඈ? එතනක බාබර් මාමා කරේ ආනර තිබ්බ මකුළු දාලා ගත්තා. ගැටුවා තේල ටිකක් අධ්‍යම්මා. ඊට පස්සේ ගලන් අල්ලන් ගියා. ඈ? ඒ කාලේ කරපුවාද මකුළු දාලා දාන්නේ. කුරුම් පැටි ගාලා දානවා පොඩි කාලේ. ඊට පස්සේ ඩියුටි කාලේ කරනවා කුරුම් පැටියක් ගාලා දානවා. ඉඳරු කිරි දානවා. දෙවි තුන් කතාවලා දානවා. ඔව්. ඒ කියන්නේ ඒ කාලේ ප්‍රතිපින් දුන්නේ. දැන් අපිට පුළුවන් බෝස් කරලා කියලා දැන් මතලා තුවාල බේසනා නැහැ ඒ කියන්නේ වගේ ඉස්පිරිතාලේ ඒක ගන්නවා නේද? අර විදිහට බෑන්ඩේජ් එකක් දාලා පැටි එකක් දාලා නැත්නම් අපි කලකම අල්ල ගන්නවා නෙමෙයි. විනාඩි 3ක් කඩකම අල්ලගෙන හැබැයි අර විනාඩි 3ක් මෙහෙම කඩකම ඉන්නවා. විනාඩියක් කරද්දී හරි වෙනවා විදිහට බලන්න හරි යන්න ඕනේ නැහැ. විනාඩි 3ක් නම් අයින වෙලාව වල විනාඩි 3ක් නතර කරලා ඉන්නවා. ඒක තමයි මේ නතර වෙන්නේ. ඔව් මතක තියාගන්න ඒක. හොඳයි. මේ ගොඩක් යනවා විනාඩි 3ක් යනකම ආයි යවන්න ගමන් උත්සව බලන්න බෑ. අනේක් වෙන්න පුළුවන් මොකක් හරි අර්ථයක් වෙන්න පුළුවන්. හරි. බලන්න කියන්නේ මොකක්ද කියන්නේ කියන්නේ. ගෙදරින් අර්ථයක් ඇහෙනවා මොකද කරන්නේ? උගාට ඇතුළට ඇනිච්ච එක දන්නවද? ඔව් අර්ථයක් වෙන්න පුළුවන්. විතරට උඩ වැටෙන්නේ වැඩි වැටෙන්න පුළුවන් වැටෙන්නේ. ඊන උගක් අපේ ඇහෙන්න පුළුවන්. පොම්පෝ මේ පැත්තේ ඉන්නවා මේ පැත්තේ ඉන්නවා. ගලවනවාද? නෑනේ. එහෙනම් අපි බලන්න මොකක්ද ඇහිලා තියෙන්නේ? කොතනද ඇහිලා තියෙන්නේ? ඒක වැදගත් වුණා. මොකක්ද ඇහිලා තියෙන්නේ? කොතනද ඇහිලා තියෙන්නේ බලන්න ඕනේ. ඈ? ඒ බලලිනලා ඒක ගලවන්න පුළුවන් එකක්. අපිට බේස් ගන්න පුළුවන් එකක් කියලා බලලා තමයි ඒක කරන්නේ. උඩේ එළියට එළියට
කම් හැම අතම කළ සටහන් වැඩක් කළ හැකි උගත් නායකයෙක් අපන් කම් හැම අතම කළ සටහන්